අපි අද පටන් ගන්න යන්නේ ටිකක් ලොකු ටොපික් එකක්. හැබැයි ලේසි විදියකට. ටොපික් එක තමයි ප්‍රත්‍යාගමන. අපි මේකට ඉංග්‍රීසි වලින් කියනවා රීවැලියේෂන් කියලා තමයි මෙතනදී අපි කියන්නේ. මෙහෙමයි. මේ තේරුම ඇවිල්ලා අපේ මොකක් හරි තියෙන සම්පතකට දැන් ඒක තියෙනනේ වටිනාකමක්. කවුරු හරි එළි කෙනෙක් කියනවා මේක වටිනවා මීට වඩා මේ ගාණ තමයි වටින්නේ. මීට වඩා වැඩි ගාණක් වෙන්නත් පුළුවන්, අඩු ගාණක් වෙන්නත් පුළුවන්. මම මේක තවකට සාහල කියන්න. මේක වෙන විදියක්. මේක වෙන්නේ නිකන් හිතන්න ඔන්න කොල්ලෙකු කියන පතර එෆ්ఐ එකක් තියෙනවා. මේ එෆ්ఐ එක දෙන්නට බ්‍රේක් වෙනවා. බ්‍රේක් වෙලා ආයි මාස 3-4කින් විතර මේ දෙන්නා යාළු වෙනවා. යාළුවෙක් මොකද වෙන්නේ? මේ දෙන්නා කියනවා හරි. දෙන්නගෙම පරණ වැරදි ටික ඔක්කොම අමතක කරලා අලුතින්ම ඒ දෙන්නගේ වැලියු එකක් හදාගෙන වටිනාකමක් හදාගෙන තමයි ඒ දෙන්න එකතු වෙන්නේ. පරණ ටික ඔක්කොම මොකද කරන්නේ? අමතක කරලා දාන්න. අන්න මෙතන ඕක වෙන්නේ තනිකරම ඒ කතාවම තමයි. මේකමයි. හිතන්න මෙන්න මේක. අපේ මොකක් හරි වක්කම. අපි හිතමු මේ බිල්ඩින් එක අපි මේ ඉන්න ගොඩනැගිල්ල. ගොඩනැගිල්ලේ වටිනාකම. දැන් වටිනාකම. හොඳට මතක තියාගන්න දැන් වටිනාකම. අපි ඔකට කියන්නේ දාගනගේ කියලා. ඒ කියන්නේ හිතමු ගොඩනැගිල්ල ගත්තේ අපි රුපියල් 1000කට. හැබැයි ඔක දවස ගානේ ගරා වැටිලා අවුරුදු ගණක් යන්න යන උන වටිනාකම අඩු වෙනවනේ. එතකොට දැන් 2024 ඔකේ වටිනාකම රුපියල් 800යි. දාගනගේ නැත්නම් දැන් වටිනාකම රුපියල් 800යි. කවුරු හරි එළිය කෙනෙක් ඇවිල්ලා කියනවා සඳුන් මේ ගොඩනැගිල්ල වල දැන් මේක වටිනවා රුපියල් 5000ක් විතර වටිනවා. නැත්නම් කියනවා සඳුන් මේ ගොඩනැගිල්ල දැන් වල වටිනවා රුපියල් 200යි. අන්න ඒක තමයි අපි කියන්නේ ප්‍රත්‍යාගමන අගය කියන්නේ. ඒ කියන්නේ දාන්න වටිනාකම කලින් වටිනාකම අමතක කරලා එළිය කෙනෙක් දෙනවා අලුත් වටිනාකම. ඒකට අපි කියනවා ප්‍රත්‍යාගමන අගය කියලා. එතකොට මෙහෙමයි හිතන්න දැන් කලින් වටිනාකමට වඩා එළිය කෙනා දෙන ප්‍රත්‍යාගමන අගය වැඩි අගයක් කියලා. වැඩි අගයක් මොකක්ද ඒක මොකද්ද? අපිට ලාභයි. ඉතින් අපිට වාසිනේ 800ක් වටින එකක් එළිය කෙනෙක් කියනවා 10යි කියලා. එහෙනම් අපිට වාසිය කීයක් වාසිය රුපියල් 200ක්. අන්න අපි ඒකට කියනවා ප්‍රත්‍යාගමන ලාභයක් කියලා. මේක දැන් වටිනාකම ප්‍රත්‍යාගමන දැන් වටිනාකම වඩා ප්‍රත්‍යාගමන වටිනාකම අඩු වුණොත් එතකොට ප්‍රත්‍යාගමන අලාභයක් වෙන්නේ. එතකොට හැම වෙලේම මතක තියාගන්න ඕනේ කවුරු හරි කෙනෙක් ප්‍රත්‍යාගමනේ කරාට පස්සේ අපි ආගේ කලින් තියෙන දේවල් ඔක්කොම මොකද කරන්නේ? අමතක කරනවා. අර එක්ස්ට්‍රා එකේ වගේ අලුත් වටිනාකම තමයි අපේ accounts වලට අපි දිගටම දාගන්නේ. හරි. එන්න අපි බලමු. දැන් මේ ලාභයයි අලාභයයි කොහෙටද අපි ගෙනියන්නේ කියලා. ප්‍රත්‍යාගමන ලාභයක් වුණොත් වෙන කොහෙටවත් අන්නේ. කෙලින්ම වෙනත් ස්ථීර ආදායම් වලට ගෙනියන. හොඳට මෙන්න මේ නම් දෙක විතර පාඩම් කරන්න. මෙතන ඉහාට කිසිම දෙයක් accounts වලින් ගන්න ඕනේ නැහැ. නිකන් සරල. ප්‍රත්‍යාගමනේ ලාභයක් આવොත් වෙනත් ස්ථීර ආදායම් වලට ගෙනියන. ප්‍රත්‍යාගමනේ අලාභයක් આવොත් වෙනත් වියදම්. එතකොට ලාභයක් නම් VVR වෙනත් ස්ථීර ආදායම. ප්‍රත්‍යාගමනේ අලාභයක් නම් වෙනත් වියදම් VV. හරි. එතකොට හැම අවුරුද්දෙම ලාභයක් ආවම කෙලිම ගිහලා VVR වලට දැම්මා. අලාභයක් ආවම කෙලිම ගිහලා අපි VV වලට දැම්මා. හරි කිසිම ප්‍රශ්නයක් නැහැ. සරලව උන්නෝක තමයි තියෙන්නේ. අපි බලමු ඕක පොඩ්ඩක් මම සංකීර්ණ විදියට දුන්නොත් කොහොමද අපි ඔක ලේසියම පික් කරන්නේ කියලා. එන්න අපි බලමු. ඔන්න දැන් මම මෙතන කියලා දෙනවා කලින් අවුරුද්ද ප්‍රත්‍යාගමනයෙන් වෙන්න පුළුවන් දේවලුයි දැන් අවුරුද්ද ප්‍රත්‍යාගමනයෙන් වෙන්න පුළුවන් දේවල්. ඔන්න බලන්න. කලින් ලාභ දැනුත් ලාභ. කලින් අලාභ දැනුත් අලාභ. හරි. මේ බලන්න. හොඳම මතක තියාගන්න. කලිනුයි දැනුයි එකම දේ වෙලා තියෙනවා නම් කලින් එක්කෙනා ගැන හිතන්න යන්න එපා. කිසිම වෙලාවක හිතන්න යන්න එපා. දැන් එක්කෙනා ගැන විතරක් ඔයා තනිකර හිතන්න. එන්න කලිනුයි දැනුයි තියෙන ලාභයක්. එහෙනම් කලින් එක්කෙනා ගැන හිතන්න ඕනද? හිතන්න ඕනේ නැහැ. එතකොට දැන් කලින් ලාභය 5යි. දැන් ලාභය 10යි. දැන් එක්කෙනා ගැන විතරක් හිතන්න. එහෙනම් ලාභය 10යි. කොහෙද දාන්න ඕනේ? වෙනත් ස්ථීර ආදායම වේදී ආවර දැම්මා 10යි. කලිනුත් අලාභයක් තියෙනවා දැනුත් අලාභයක්. එකම දේ වෙලා තියෙන්නේ. කලින් කියලා ගැන හිතන්න ඕනද? නෑ. කලින් කියලා ගැන හිතන්න යන්න එපා. දැන් අලාභය 3යි.
කොහෙටද දාන්න ඕනේ? සාමාන්‍ය කඩාවයක් පුර ගමන් වේවි වෙනත් වියදම් වලට දාන්න ඕනේ ආ 3ක්. ඔන්න ඔක තමයි සරලම කන්සෙප්ට් එක. එතකොට අපි මේ පොයින්ට් එක අපිට ලේසියෙන් ඔලුවට දාගන්න පුළුවන්. අනිත් පොයින්ට් එක ඔන්න බලන්න වෙලා තියෙන දේවල් දෙක. කලින් ලාභයක් දැන් අලාභයක්. ඒ කියන්නේ කලින් ඉඳන් එකම දේද වෙලා තියෙන්නේ නෑ. වෙලා තියෙන්නේ විදි දෙකක්. එතකොට අපි කලින් එක්ක කරගෙන ළමයි අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. එන්න මහා දෙයක් නෑ චූටි තියරියක් තියෙන්නේ. කලින් ලාභයක් තියෙනවා රුපියල් 10ක. දැන් ලාභයක් තියෙනවා රුපියල් 30ක. හිතන්න කලින් අවුරුද්දේ 10. ලාභේ කොහෙද ගිහිල්ලා නැත්තේ? වෙනත් විස්තීර්ණ ආදායම් වලට. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? කලින් වේවි ආවරණ දාලා තියෙනවා ගිය අවුරුදු 10. එහෙනම් අපි මුලින් මෙතෙන්ට ගිහිල්ලා ඒ 10 අයින් කරනවා. මොනවා 10 රිඩ කියලා දැම්මා. අර දැන් මේකයි. තව මගේ අලාභය කීයක් විතර වේද? අලාභය 30න් 10ක් දැම්මා. කලින් අවුරුද්දේ වෙන්නේ වේවි ආවරණ අඩු කරා. තව අලාභය තියෙනවා 20ක්. ඒක දැම්ම සරලවම මම වෙනත් වියදම් වලට. සරලවම මෙතෙන්ට දාගත්තා. මේකෙත් එන්න බලමු. කලින් අලාභයක් තියෙනවා 15ක. දැන් ලාභයක් තියෙනවා 35ක. කලින් ලාභය 15 කොහෙද ගිහිල්ලා නැත්තේ? වෙනත් වියදම් වලට. එහෙනම් කිසිම කතාවක් නැහැ. එතනට ගියා වෙනත් වියදම් වලින් 15ක් මම අඩු කරා. එතකොට මගේ තව ලාභය කීයක් තියෙනවද? තව ලාභය තියෙනවා 20ක්. ඇයි? 35 15 දැම්ම කලින් අවුරුද්ද අයින් කරන්නේ. 15 අයින් කර. තව ලාභය ඉතුරුයි 20ක්. ඒ ලාභය දානවා වෙනත් ආදායම් වලට. ඔන්න කොච්චරයි අපිට ප්‍රත්‍යාකරණයේ අමාරු කෑල්ලේ ඔලුවට හිතන්න තියෙන්නේ. ඒක මම හිතනවා මේක ලේසියෙන් ඔලුවට පොඩි ට්‍රික් එකක් කියලා මේක ඔයගලන්ට දිගටම යූස් කරන්න පුළුවන්.